හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න ඔයා මේක හම්බෙන්නම් දකින්නේ මේ යුනිවර්ස් මෙසේජ් එක ඔයාටමයි. ඉතින් පර්සනල් ටැරෝ රීඩින් එකට ඔයාට පුළුවන් මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔයා මෙච්චර කල් කරපු දෙයක් ඔයාට හිතේ ඒක කරන විදිය මම වැරදි. අලුත් විදියකට එහෙම නැත්නම් වෙනස් විදියකට පටන් ගත්තොත් මේක මීට වැඩිය වෙනස් වේවි කියලා හිතයි. ඒ කියන්නේ ඔයා මොකක් හරි වැරදි මාර්ගයක ගියා නම් ඔයාට හිතේ ඒ දේ නිවැරදි කරගන්න. ඔයා මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්නවා. සමහර විට අලුත් ජීවිතයක් පටන් ගනි ආධ්‍යාත්මික විදියට හරි එහෙම නැත්නම් ලෞකික විදියට හරි. ඔයාට සමහර දේවල් ගැන පැහැදිලි බවක් තිබුණ නැත්නම් ඔයාට අවබෝධයක් ඇති වෙනවා ඒ දේවල් ගැන. ඔයාගේ ලයිෆ් පර්පස් එක ගැන ඔයා අඳුරගනි. ඒ කියන්නේ මෙච්චර කාලයක් ඔයාගේ ලයිෆ් එක මොන වගේ වෙන්නද ඕනේ. කියන්නේ මම මේ ලෝකෙට ආවේ මොනවා කරන්නද? මගේ ජීවිතයේ ඉදිරිය මොනවා වගේ වේවිද කියන එක ඔයා නොදැන හිටියානම් ඔන්න ඔයාට ඒ දේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඔයා මොකක් හරි දෙයක් ගැන ලොකු තීරණයක් ගන්නවා. ඒ කියන්නේ තීරණාත්මක තීරණයක් වේවි. සමහර විට ඔයා වෙනද වගේ නැතුව ඉදිරියේදී වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. ඔයා කරමින් හිටපු දෙයක් ඔයාටම හිතේ මට මේ දේ දැන් කළා ඇති වගේ කියලා. ඒ කියන්නේ ඔයා අනවශ්‍ය දේවල් අත්හරි. අනවශ්‍ය පුද්ගලයන් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් ඒගොල්ලන්ව ඈඩ් කරයි ඔයා. අනිවාර්යෙන්ම ඔයාට අවශ්‍ය දේවල් එක්ක ඔයා ඉදිරියට යනවා කියලා පෙන්නනවා. ඉතින් ඔයාට ජීවිතේ එක්වරක් පමණක් උදා විය හැකි අවස්ථාවක් ලැබෙනවා. අනිවාර්යෙන්ම ඒ අවස්ථාවෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න. ඒ ලැබෙන අවස්ථාව ඔයාට ජීවිත කාලෙටම වාසනාව ගෙන දෙනවා. ඉතින් පරණ දේවල් වල හිර වෙලා නම් ඔයා තාමත් ඉන්නේ ඒ දේවල් අත්හරින්න. ප්‍රශ්න ඇති වෙමින් පවතින රිලේෂන්ෂිප් එකක නම් ඔයා ඉන්නේ. ඔය දෙන්න අවංකව තම අදහස් බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙන්න සාකච්ඡා කරන්න ඕනේ. ඔයාලගේ මොන හරි තියෙන ප්‍රශ්න ගැටලු ඒ දේවල් අනිවාර්යෙන් සාකච්ඡා කරන්න. ප්‍රශ්න දුරදිග අරන් ගියොත් ඔයා ඒ දේවල් අදහස් ඔය දෙන්න ගුප්ත විදියට හිතලා හංගගෙන ඉඳලා ඔය දෙන්න නිවැරදිව අවබෝධයෙන් කතා බහ කරලා ප්‍රශ්න ටික විසඳගත්තේ නැත්නම් සමහර විට සම්බන්ධය බ්‍රේක් අප් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම වෙනස් වෙලා ප්‍රශ්න විසඳ ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා මොකක් හරි ණයක් එහෙම නැත්නම් මොකක් හරි මුදලක් බලාපොරොත්තුවෙන් හිටියානම් ඔන්න ඔයාට ඒ මුදල ලැබෙනවා. ඉතින් රැකියා කටයුතු වලදී ඔයා මොකක් හරි ජොබ් එකක් බලාපොරොත්තුවෙන් හිටියානම් අනිවාර්යයෙන්ම ඔයාට ජොබ් එකක් හම්බෙනවා. ජොබ් එකේ උසස් වීම බලාපොරොත්තුවෙන් හිටියානම් අනිවාර්යයෙන්ම උසස් වීම ලැබෙනවා. ස්ථාන මාරු වීම බලාගෙන හිටියානම් ඔන්න ස්ථාන මාරු වීමුත් ලැබෙනවා. ඉතින් ජොබ් එක නැති වෙලා නම් මේ වෙනකොට එහෙම නැත්නම් ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් අයින් වෙලා හරි අයින් වෙච්ච කෙනෙක් හරි නම් ඔයාට පුළුවන් ඔයාගේම දෙයක් පටන් ගන්න. මම කියවනේ ඔයාට මේ අලුත් ජොබ් එකක් ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාට ජොබ් එකක් හම් වෙනවා කියලා. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයා කලින් ජොබ් එකක් කරා නම් ඒ ජොබ් එකට වෙනස් මේ කියන්නේ ඒ කරපු ජොබ් එකට වඩා වෙනස්ම ජොබ් එකක් තමයි ඔයාට ලැබෙන්නේ. විවාහයට කෙනෙක් හොයනවා නම් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකකට කෙනෙක් හොයනවා නම් ඔයාට හම්බෙන්නේ සමාජශීලී අනිත් අයත් එක්ක සුහදව වැඩ කරන්න කැමති ඔයාට සපෝට් කරන ජීවිතයේ ඉදිරිය ගැන ගොඩක් හිතන කෙනෙක්ව. ඉතින් එහෙනම් අද යුනිවර්ස් මෙසේජ් එක ඉවරයි. එහෙනම් තව අලුත් ටැරෝ රීඩින්ස් යුනිවර්ස් මෙසේජ් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.